බුදුදහම ප්‍රචලිත කරන මුවාවෙන් සමහර අය ඒ දහම විකෘති කරන වැඩත් කරනවා. කොල්ලු පිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයකත් ඒ වගේ වැඩක් සිද්ධ වෙනවා කියලා අද ලොකු කලබලයක් ඇති වුණා. එතන සිද්ධ වෙන්නේ මොන වගේ වැඩක්ද කියලා අපිට තවම හරියටම තොරතුරු කියන්න බෑ. හැබැයි එතන වෙන සමහර දේවල් ගැන අද එළියට ආවා. කොල්ලුපිටිය හන්දියේ මේ සුපිරි වෙළඳ සංකීර්ණයේ තුන්වන මහලේ අවුරුදු 16ක් තිස්සේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. අපේ රටේ කෙනෙක් ජපන් භික්ෂූන් සහභාගී කරගෙනයි මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ. සද්ධම්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරලා එන අයට දියුණු වෙන්න මඟ පාදනවා කියලයි මෙතන ප්‍රසිද්ධ වෙලා තිබුණේ. හුඟක් සල්ලි භාගෙ තියෙන කට්ටිය තමයි වැඩියෙන් මෙතෙන්ට ආවේ. කොහොම වුණත් මෙතන ඒ වගේ යහපත් වැඩක් වෙන්නේ නැහැ කියලා ඒ ධර්මය ඉගෙන ගන්න ගියපු කට්ටියක්ම දැන් කියනවා. මේක පවත්වාගෙන යන පුද්ගලයා එක එක විදිහේ අපචාර කරනවා කියලත් ඒ කට්ටිය චෝදනා නගනවා. මෙතනට ධර්මය අහන්න ආපු දැරියක් අතවරයට ලක් වෙලා කියලත් ඒ අය අද කිව්වා. අවුරුදු 8 ඉඳන් පන්සල් ආපු අංකල් කියලා මේ මනුස්සයාගේ අතේ එල්ලින් ගිය දරුවෙක්. බොහොම අමාරුවෙන් මේලා දුවගෙන ඇවිල්ලා මට ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ මේක ළමහා කාන්තාකාරයන්ගේ පැමිණිල්ලක් දාලා ඒකට මම සාක්ෂි දුන්නා කියලා. එයා මට රෑ කෝල් කරලා කියනවා මම ඔබට වාහනයක් අරන් දෙන්නම් පන්සලටවත් පන්සලේ කිසි කෙනෙකුටවත් කිසිම දෙයක් කියන්න යන්න එපා කිසිම තැනක කියලා. ඒ සම්බන්ධව අපි කොල්ලුපිටිය පොලිසිය විශේෂයෙන් පැමිණිලි දාලා දෙන වසර ගණනාවක් තිස්සේ මේ වෙනතු කිසිදු නීතියානුකූල පියවරක් සිද්ධ නොවිච්ච නිසා තමයි මේ මංකොල්ලේ ජාවාරම නැති කරන්න මේ වෙලාවේදී මහා සංඝරත්නය මෙන්ම මේ විශාල පිරිසක් මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණේ. මේ අය මේ ආයතනයේ දොර විවෘත කරන්න උත්සාහ කළත් ඊට ඉඩ නොලැබුණු නිසා මෙතන වාඩි වෙලා විරෝධයක් පටන් ගන්න සූදානම් වුණා. හැබැයි පොලිසියෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. කොළඹ දකුණ ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තයාත් මැදිහත් වෙලා මේ අය විසිරුවා හරින්න උත්සාහ කළා. අනතුරුව පොලිස් ආරක්ෂාව මැද්දේ ඇතුලේ හිටපු 100ක් විතර එළියට ආවා.